මේ අපේ රටේ නම ජාත්‍යන්තරයට අරගෙන ගිහිල්ලා කීර්තියක් අත්කරගත්ත තවත් විශේෂිත අවස්ථාවක් පිළිබඳව මේ කියන්න හදන චරිතය අපිට ඉතාම සමීපයි. අපිත් ආදරය කරන පුංචි කාලේ ඉඳන් අපිත් විශේෂම නිවේදිකාවක් විදිහට ආදරය කරපු චරිතයක්. ඉතින් මේ චරිතය ගැන කියන්න මම මෙහෙම ප්‍රවේශය ගන්නම්. පහුගිය 14 වෙනිදා බටහිර බෙන්ගාලයේ කල්කටාහි පැවති ස්වාමී විවේකානන්ද ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලේදී එහි තරගකාරී අංශයෙන් සම්මාන 3ක් දිනා ගන්න ශ්‍රී ලංකයේ චිත්‍රපටයක් සමත් වෙලා තියෙනවා. හොඳම වෘත්තාන්ත චිත්‍රපටය, හොඳම කතාව හා තිර රචනය සඳහා නදී වාසල මුදලි ආරච්චි ස්වාමී විවේකානන්ද ජාත්‍යන්තර සම්මාන උළෙල නියෝජනය කරමින් එහිදී අන්තර්ජාතික සම්මාන ද්විතයක් දිනාගත්තා. ඒ වගේම හොඳම කැමරාකරණය උදෙසා රිෂි සෙල්ලම් මේ පැන්ට්‍රම් චිත්‍රපටය වෙනුවෙන් සම්මානයට පාත්‍ර වීම මෙහිදී කැපී පෙනෙනවා කියලා අපිට මේ තොරතුරු සඳහන් කරන්න පුළුවන්. අපි දැන් මේ පිළිබඳව සවිස්තරාත්මකව තොරතුරු දැනගන්න සජීව ලෙස දුරකථනයෙන් සම්බන්ධ කරගත්තා නදී වාසල මුදලි ආරච්චි. සුබ උදෑසනක් ඔබතුමීට. සුබ උදෑසනක්. නදී අපිට කියන්නකෝ නදී අපිට කියන්නකෝ දැන් අපි ආදරය කරන චරිතයක් අපි දැක්කේ නිවේදිකාවක් විදිහට මාධ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා ඉන්නවා. හැබැයි අපි දැන් පුංචි කාලේ නම් හීනකින්වත් හිතුවේ නෑ මෙහෙම සම්මාන උළෙලක් නියෝජනය කරයි කියලා. මොකද්ද මේ වෙනස සහ විශේෂම මේ අලුත් අවතීර්ණ වීම පිළිබඳව අපි කැමති දැනගන්න. මොන වගේ සම්මාන උළෙලක්ද, කොයි විදිහටද මේ සම්මානයට පාත්‍ර වුනේ, මේ සියල්ල අපි කැමතියි ඔබෙන් දැනගන්න. බොහොම ස්තුතියි නාචේත වත්ලා දෙන්නටම. ඇත්තටම නිවේදිකාවක් විදියට ඉන්දෙදිත් මම හිතන්නේ අපි ගොඩක් පොඩි කාලෙත් හුඟක් ආසාවෙන් හිටිය චිත්‍රපට කරන්න. ඒකට හේතුවක් තිබුණා. ඉස්සර අපි නිවේදනය කරද්දී අපිට නිතර හම්බ වෙනවා අතරම ගාමිණී ෆොන්සේකා මහත්මයා, ඒකට මානි ෆොන්සේකා මහත්මිය, සසන්න විසානගේ, අශෝක හඳගම, ඒ වගේ අය තමයි අපිට හම්බ වෙන්නේ. කියන්නේ අපිට ඉන්ටර්විව් කරන්න හම්බ වෙනවා නේද? ඉතින් ওই පොඩි කාලෙම මම හිතන්නේ අපි හැමෝටම හීනයක් හැදුනා. ඉතින් ඒ හීනේ හඹාගෙන ගිහිල්ලා අවසානයේ මේ විදියට සම්මාන ගන්න පුළුවන් වුණා. ඒක තමයි කෙටි කිව්ව කතාව. හොඳයි. පැන්ට්‍රම් චිත්‍රපටය කොයි වගේ චිත්‍රපටයක්ද, මොන වගේ සම්මාන වලටද පාත්‍ර වුණේ? විශේෂයෙන්ම ඉන්දියාවේ ස්වාමී විවේකානන්ද ජාත්‍යන්තර චිත්‍රපට සම්මාන උළෙල මේ ජාත්‍යන්තරයට අපේ රටේ නම ගෙන ගිය තවත් තැනක්. මොකද්ද හිතෙන්නේ? ආඩම්බරේ කොයි විදිහටද අපිට ප්‍රකාශ කරන්න හැකියාව තියෙන්නේ? ස්තුතියි නජේත්. නිහතමානී ආඩම්බරයක් තියෙනවා ඇත්තටම. පළවෙනි චිත්‍රපටය, පළවෙනි වෘත්තාන්ත චිත්‍රපටය අපි හුඟක් කෙටි කාලයකින් හුඟක් පොඩි ක්‍රූ එකක් එක තමයි චිත්‍රපටය කරේ. මොකද අපිට ලොකුට හැම සල්ලි විදක් ගන්න පුළුවන් කම තිබුණේ නැහැ. ඒක අපි තමයි නිෂ්පාදනය කරේ. සම්පත් ගුණවර්ධන නිෂ්පාදනය කරන්නේ. ඒ වගේම උත්තර පල්ලියගුරු සහාය නිෂ්පාදනය කරනවා. ඉතින් මමත් රිෂි සෙල්වම්නුත් ස්වාමී විවේකානන්ද ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලේදී සම්මාන ත්‍රිත්වයක් ගෙන ගන්නවා. එකක් හොඳම වෘත්තාන්ත චිත්‍රපටය, අනෙක හොඳම කතාව සහ පිටපත. ඒ සම්මාන දෙක මට ලබා ගන්න හැකියාව ලැබුණා පැන්ට්‍රම් චිත්‍රපටය වෙනුවෙන්. ඒ වගේම රිෂි සෙල්වම් ලබා ගන්නවා සම්මානය සිනමාකරණය වෙනුවෙන්. කියන්නේ සිනමාටෝග්‍රැෆි කියලා අපි කියන්නේ. ඉතින් හොඳම කැමරාකරණය වෙනුවෙන්. රිෂි මට හඳුන්වලා දුන්නේ විසාකේශ්වර චන්ද්‍රසේකරම්. අමානල් චිත්‍රපටයේ රිෂි කැමරාකරණය කරනවා. ඒතර විසමද රෙකමන්ඩ් කරා රිෂි අතරම. රිෂි එන්නේ යාපනයෙන්. කොරියාවේ ආසියානු සිනමා පාසලෙන් රිෂි ඉගෙනගෙන තියෙනවා. ඉතින් ඒක තමයි රිෂිගේ බෑග්ග්‍රවුන්ඩ් එක. මම හිතන්නේ රිෂිගේ පළවෙනි සම්මානය මේක. මොකද එයාගේ දෙවෙනි චිත්‍රපටය මේක. ඉතින් ওই විදිහට තමයි අපි සාමාන්‍ය දිනකට අතරම මම හිතන්නේ ඉන්දියාවේ මම සරසවි හිටපු කර්තෘ අරුණ ගුණරත්න මහත්මයාට කතා කරා. සාමාන්‍ය ලැබුණාම ඇත්තටම ඊට පස්සේ අරුණය කියපු දේ තමයි රංගි මම හිතන්නේ ඉන්දියාවෙන් නම් සම්මාන 3ක් එකවර දිනා ගන්නකෝ එකම චිත්‍රපටය වගේ චිත්‍රපටය සහ ඉන්දියා එකවර සම්මාන දෙකක් එක්කෙනෙකුට ජාත්‍යන්තර සම්මාන සිනමා සම්මාන උළෙලකදී ලැබෙන පළවෙනි වතාව කියලා තමයි අරුණය කිව්වේ. ඉතින් ওই විදිහට සම්මාන ලබා ගන්න ලැබීම ගැන සතුටක් තියෙනවා රට නියෝජනය කරමින් නැති. හොඳයි නදී, බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. අපි සුබ පතනවා ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා. තවත් බොහෝ බලාපොරොත්තු ඇති ඔබට. ඒ හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අපිත් එක්ක සජීව ලෙස දුරකථනයෙන් සම්බන්ධ වුණේ නදී වාසල මුදලි ආරච්චි, ප්‍රවීණ නිවේදිකා සහ අපි ආදරය කරන චරිතයක් දැන් චිත්‍රපට කරන්නටත් යමු වෙලා ඉන්න. බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. අපි තවත් තොරතුරු දැනගමු. ඉදිරියේදී සජීව විදිහට මැදිරියට ඇවිල්ලා අපි තොරතුරු දැනගන්න කැමැත්තෙන් ඉන්නවා.